පොඩක් හිතන්න. ඔයා උපදින්නෙම මරණය දොරකඩ රැඳුණු හුස්ම ගන්න අමාරු අලු පැහැති අඳුරු ලෝකෙක කියලා. ඔයාට ආදරය කරන්න අම්මෙක් තාත්තෙක් නැහැ. ඔයාට ආරක්ෂාව දෙන්න නීතියක් නැහැ. ඔයාට ඉතුරු වෙලා තියෙන එකම දේ ඔයාගේ පණ වගේ ඉන්න යාළුවා විතරයි. හැබැයි ඒ යාළුවා වෙනුවෙන් ඔයාට මිනී මරන්න සිද්ධ වුණොත්, Tamanගේ සහෝදරයා වගේ හිටපු කෙනාව බේරගන්න තිරසනෙක් වෙන්න සිද්ධ වුණොත්, ඉතින් අද සිනටොක් සරහා මම ඔයාලට අරගෙන යන්නේ ඉතාලි සිනමාවෙන් ආපු අතිශය රළු ඒ වගේම හදවත කම්පා කරන සිනමා දැකීමකට. ඒ තමයි මොන්ඩකේන්. මේක නිකන් පෝස්ට් අපොකැලිප්ස් මූවි එකක් නෙවෙයි. මේක ළමාවියේ අහිංසකකම සහ ම්ලේච්ඡත්වය අතර තියෙන ඒ ඊටාම සීන් රේඛාව ගැන කියවෙන අතිශය සංවේදී කතාවක්. මේක බලලා ඉවර වෙද්දි අපිට දැනුනේ ලොකු හිස්තැනක්. අපි බලමු ඇයි මේ මොන්ඩකේන් අපේ හිත මේ තරම් පාරන්නේ කියලා. කතාවේ පසුබිම වෙන්නේ අනාගතයේ දවසක ඉතාලියේ ටැරන්ටෝ නුවර. හැබැයි ඒක අපි දන්න ලස්සන ඉතාලිය නෙවෙයි. කර්මාන්ත ශාලාවලින් පිටවෙන විෂ තුමාරයෙන් වැසුණු, පරිසරය විනාශ වුණු, නීතියක් නැති අතහැර දැමූ නගරයක්. මේ නගරය පාලනය කරන්නේ සන්නද්ධ කල්ලි. මේ නාරාවලේ ඉන්නවා හොඳම යාළුවෝ දෙන්නෙක්, පීට්‍රෝ සහ ක්‍රිස්ටියන්. පීට්‍රෝ කියන්නේ ටිකක් හිතුවක්කාර නිර්භීත ළමයෙක්. ක්‍රිස්ටියන් කියන්නේ ඔහුට වඩා සංවේදී, හැම වෙලේම පීට්‍රෝගේ සෙවණැල්ල වගේ ඉන්න ළමයෙක්. ඔවුන් දෙදෙනා හීන දකිනවා මේ නරාවලෙන් බේරිලා යන්න. ඔවුන්ගේ එකම හයිය Tamanගේ මිතුදහම විතරයි. හැබැයි මේ වගේ ලෝකයක මිතුදම කියන්නේ හරිම මිලාදික ඒ වගේම අනතුරුදායක දෙයක්. මේ දෙන්නාට ඕන වෙනවා නගරේ ඉන්න දරුණුතම ළමා කල්ලියට එකතු වෙන්න. ඒ කල්ලියේ නම තමයි The Ants. එහෙම නැත්නම් කූඹියෝ. ඔවුන් මෙහෙවන්නේ ටෙස්ටකොල්ඩා කියන නායකයා. මේ කල්ලියට ඇතුළු වෙන්න නම් ලොකු පරිත්‍යාගයක් කරන්න ඕනේ. මෙතනදී තමයි අපි දකින්නේ innocence versus brutality කියන ගැටුම. පීට්‍රෝ ඊටාම ඉක්මනින් මේ ම්ලේච්ඡත්වයට හුරු වෙනවා. ඔහුට මොන්ඩකේන් එහෙම නැත්නම් ඩොග් වර්ල්ඩ් කියන නම ලැබෙනවා. හැබැයි ක්‍රිස්ටියන් ඉන්නේ ලොකු අර්බුදයක. Tamanගේ යාළුවා මිනිමරුවෙක් වෙද්දි Tamanගේ යාළුවා Tamanව පසෙක දාලා කල්ලියේ බලයට ආකර්ෂණය වෙද්දි ක්‍රිස්ටියන්ට දැනෙන හුදකලාව හරිම දරුණුයි. සහෝදරත්වය කියන්නේ එකට ඉන්න එක විතරක් නෙවෙයි. එකට නරක වෙන එක කියලා මේ ලෝකය ඔවුන්ට උගන්වනවා. මේ චිත්‍රපටයේ ප්‍රධානතම තේමාව තමයි සර්වයිවල්. හැබැයි ඒ පැවැත්ම වෙනුවෙන් ඔයා කොයිතරම් දුරක් යනවද? ඔයාගේ ඇතුලේ ඉන්න මිනිසයා ඔයා මරා දානවද? මෙතන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ලෝයලිටි, විශ්වාසවන්තකම. පීට්‍රෝ සහ ක්‍රිස්ටියන් අතර තියෙන සම්බන්ධතාවය හරහා අපිට පේනවා ලෝකයම විනාශ වුණත් මිනිහෙක්ට තව මිනිහෙක්ව ඕනේ කියන එක. හැබැයි බලය සහ බය ඉස්සරහා ඒ විශ්වාසය බිඳෙන හැටි හරිම වේදනාකාරී. දෙවන කාරණාව තමයි loss of childhood. මේ ළමයින්ට සෙල්ලම් බඩු නැහැ. ඔවුන් සෙල්ලම් කරන්නේ තුවක්කුවෙන්. ඔවුන්ගේ ළමා කාලය ඔවුන්ගෙන් උදුරාගෙන තියෙන්නේ මේ දූෂිත සමාජයයි. තුන්වෙනි කාරණාව තමයි society's failure. චිත්‍රපටය අපිට පෙන්නනවා සමාජය සහ පරිසරය විනාශ වුණාම අවසානයේ බැටකන්නේ අහිංසක දරුවන් බව. මේක අනාගතය ගැන කරන ලොකු අනතුරු ඇඟවීමක්. අධ්‍යක්ෂක ඇලෙසැන්ඩ්‍රෝ සෙලි මේ ලෝකය නිර්මාණය කරලා තියෙන හරිම අපූර්වට. සිනමැටෝග්‍රැෆි පැත්තෙන් ගත්තොත් එහෙම මෙහි තියෙන කලර් ග්‍රේඩ් එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මුළු චිත්‍රපටයේ පුරාම තියෙන්නේ දූවිලි වැකුණු අලු සහ කොළ පැහැයට බර වර්ණ සංයෝජනයක්. ඒකෙන් අපිට දැනෙනවා ඒ පරිසරයේ තියෙන හිරවුණු ගතිය. සවුන්ඩ් ඩිසයිනින් පැත්ත ගැන කතා කරොත් එහෙම කර්මාන්ත ශාලාවල රළු හඬවල් සහ පසුබිම් සංගීතය හරහා ඇති කරන ඒ ටෙන්ෂන් එක අපේ ඇඟ කිලිපලා යන මට්ටමට තියෙනවා. රියලිසම් එක ගැන බැලුවොත් එහෙම මේකේ පාවිච්චි කරලා තියෙන ලොකේෂන්ස් ගැන බලද්දි අපිට හිතෙන්නේ නැහැ මේක සෙට් එකක් කියලා. ඒ තරමටම ඒ අපාය තාත්විකයි. මේ රංගපාන කුඩා නළුවන් දෙදෙනා ඩෙනිස් ප්‍රොටෝපපා, පියට්‍රෝ සහ ගුලියානෝ සොප්‍රානෝ ක්‍රිස්ටියන් ගැන කියන්න වචන නැහැ. ඔවුන්ගේ ප්‍රථම රංගනය තුලින් ඔවුන් මුළු ලෝකෙම මවිත කරලා හමාරයි. පීට්‍රෝගේ ඒ රළු බව පිටුපස තියෙන බයත්, ක්‍රිස්ටියන්ගේ ඒ නිහඬ වේදනාවත් ඔවුන් දෙදෙනා හරිම අපූර්වට කරනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ දැස්වලින් කියන කතාව ඒක නිකන් දෙබසකට කරන්න බැරි දෙයක්. වැඩිහිටි නළුවන් පවා අභිභවා
මෙන් දරුවෝ දෙන්න චිත්‍රපටිය Tamanගේ අතට ගන්නවා කියලා අපිට පේනවා. චිත්‍රපටයේ අවසානයේ වෙද්දී පීට්‍රෝස් සහ ක්‍රිස්ටියන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ පැති දෙකක. කල්ලියේ නීති නිසා ක්‍රිස්ටියන්ට සිද්ධ වෙනවා පීට්‍රෝට එරෙහි වෙන්න. පීට්‍රෝ කල්ලියේ නායකත්වය වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ. හැබැයි අවසාන මොහොතේ මේ ම්ලේච්ඡත්වයේ මැද ක්‍රිස්ටියන් පීට්‍රෝව බේරගන්න කරන කැපකිරීම දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හදවත කඩාගෙන වැටෙනවා. ඒ අවසාන දර්ශනය, ඒ අඳුරු නගරයේ මැද ඔවුන් දෙදෙනා තනි වෙන මොහොත, ඒකින් පේන්නේ ලෝකයේම විරුද්ධ වුණත් සහෝදරත්වය මරා දාන්න බෑ කියන එකයි. හැබැයි ඒ සහෝදරත්වය ඉදිරි වෙන්නේ ලොකු විනාශයකින් පස්සේ. ඔවුන් දෙදෙනාට ආයෙත් කවදාවත් අර පරණ අහිංසක යාළුවෝ වෙන්න බෑ. ඒක තමයි මේ කතාවේ තියෙන ලොකුම ශෝකාන්තය. මොන්ඩොකෙන් අපිට කියන්නේ මොකද්ද? මේක නිකම්ම කතාවක් නෙමෙයි. මේකෙන් අපිට පෙනෙන්නේ අපේ පරිසරය සහ අපේ දරුවන්ගේ අනාගතය ගැන නොසලකා හැරියොත් අපි නිර්මාණ කරන්නේ මේ ම්ලේච්ඡ පරම්පරාවක් බවයි කියලා. මිනිසුන්ට ආදරය, ආරක්ෂාව සහ අවස්ථාවක් නැති වුනහම ඔවුන් નિરાයාසයෙන්ම සතුන්, එහෙම නැත්නම් ඩොග්ස් බවට පත් වෙනවා. ඩොග් වර්ල්ඩ් කියන නම මේ චිත්‍රපටයේ ලැබෙන්නේ අන්න ඒ නිසයි. මේ මනුෂ්‍යත්වයේ ස්වභාවයේ තියෙන අඳුරු පැත්ත ගැන කරන ප්‍රබල විග්‍රහයක්. ඉතින් මොන්ඩොකෝයින් කියන්නේ හැමෝම නැරඹිය යුතු සිනමා නිර්මාණයක්. මේක බලලා ඉවරුනහම ඔයාලට සතුටක් දැනෙන්නේ නැති වුණාට ඔයාලට ලොකු දැනීමක් ලැබෙයි. ඔබ මෑඩ් මැක්ස් වැනි චිත්‍රපටවලට කැමති නම්, හැබැයි ඒ ඇතුලේ ලොකු මානුෂීය කතාවක් සොයනවා නම් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් තමයි මොන්ඩොකෝයින් කියලා කියන්නේ. මම හිතනවා පීට්‍රෝ සහ ක්‍රිස්ටියන්ගේ ඒ කම්පන සහගත ගමන ඔයාලගේ මතකයේ සෑහෙන කාලයක් රැඳෙයි කියලා. චිත්‍රපටිය බලලා තියෙනවා නම් මේ වෙනකොටත් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරනවත් එක්කම. ගිහිල්ලා සුබ දවසක්.